කාන්තාවන්ගේ සුරතාන්තය සම්බන්ධයෙන් වැරදි මත කිහිපයක් තියෙනවා. එක වැරදි මතයක් තමයි හැම කාන්තාවක්ම යෝනි මාර්ග සංසර්ගයකදී මේ උපරිම තෘප්තියට පත්වෙන්නට ඕනි කියන මතය. ඒක එහෙම වෙන්නේ නැහැ. කාන්තාවන් අතුරින් 80% පමණම උපරිම ප්‍රීතියකට පත්වන්නේ යෝනි මාර්ගයට ඉහළින් තියෙන ක්ලිටොරිස් කියන ඒ කුඩා කොටස ස්පර්ශ කිරීම මගින්. 20% වගේ කුඩා කොටසක් තමයි යෝනි මාර්ග සංසර්ගය හරහා සතුටට පත්වීම සිදු වෙන්නේ. එතකොට කාන්තාවන් විවිධ දෙනා සතුට ලබන ආකාරය වෙනස්. යෝනි මාර්ග සංසර්ගය හරහාම සතුට විය යුතුයි කියන මතයේ සත්‍යතාවයක් නැහැ. තවත් මතයක් තියෙනවා හැම කාන්තාවකටම සුරතාන්තයන් කිහිපයකට එක්ලිංගික එකතු වීමකදී ළඟා වෙන්නට පුළුවන් කියලා. හැම කාන්තාවකටම එහෙම කරන්න හැකියාවක් නැහැ. බොහෝ කාන්තාවන් ඉන්නවා එසේ කරන්නට බැරි අය. විවිධ අය විවිධ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒක කාන්තාවකගේ ප්‍රශ්නයක් විදිහට සලකන්න බෑ. මම ඔබට කලිනුත් කිව්වා පුරුෂයෙක් ලිංගික එකතු වීමකට පස්සේ ප්‍රතිරෝධී කාලයක් පහු කරනවා කියලා. එතකොට සමහර කාන්තාවන් ඉන්නවා ඒ විදිහටම ලිංගික එකතු වීමකට පස්සේ සුරතාන්තයකට පස්සේ ප්‍රතිරෝධී කාලයක් පහු කරන.